අයිබෝන් අදත් රන්දික සපුවරච්චි YouTube නාලිකාවට ඉතාමත්ම ආදරයෙන් පිළිගන්න ඕගොල්ලෝ හැමදෙනාම. ඉතින් ආරාධනා කරනවා තවදුරටත් ජපානයෙන් වාහනයක් ඉම්පෝර්ට් කර ගැනීම පිළිබඳව තොරතුරු දැනගන්නට අපේක්ෂාවෙන් ඉන්න ඕගලන්ට channel එක subscribe කරලා තියාගන්න කියලා ආරාධනා කරන ගමන් විශේෂයෙන්ම අද වීඩියෝ එක කරන්න හිතුනේ බොහෝ දෙනෙක්ට තවමත් හරිහැටි අවබෝධයක් නැහැ. කොයි ආකාරයෙන්ද මේ ජපානයෙන් වාහනයක් ඉම්පෝර්ට් කර ගැනීමේ process එක ලංකාවට වාහනේ එනතුරු බලපැවැත්වෙන්නේ කියන කාරණය පිළිබඳව. විශේෂයෙන්ම මුලින්ම ඔන්න උදාහරණයකට ඔබට Toyota Race 1.2 ලීටර් හයිබ්‍රිඩ් රථයක් ගෙන්වා ගැනීමට අවශ්‍යයි ජපානයෙන්. ඔබ මුලින්ම උදාහරණයකට මට එවනවා මැසේජ් එකක් රන්දික මෙන්න මේ වාහනේ auction grade 5 කිලෝමීටර් 10000ට අඩුවෙන් 2025 නිෂ්පාදිත Toyota Race 1.2 ලීටර් හයිබ්‍රිඩ් රථය කීයකට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවාද කියන ඒ පණිවිඩය ඔබ මට WhatsApp එකකින් එවනවා. ඒක එවුවට පස්සේ මම ඔබට මෙන්න මේ ගණන් වලට ගෙන්න ගන්න පුළුවන් කියන reply එක එවනවා. මින් අනතුරුව බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ process එක start කරන්නේ? එහෙම නැත්නම් මේ import process එක කොතනින්ද පටන් ගන්නෙ? විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනි පළවෙනිම කාරණය විශ්වාසය කියන කාරණය customer එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ ඕගොල්ලෝ ඉන්නේ ඕගොල්ලෝ වගේම මගේ පැත්තෙනොත් 100ක් තිබිය යුතුයි. මොකද ඕගොල්ලෝ LC එකක් ඕපන් කරලා මේ වාහනය වෙනුවෙන් මුදල් තැන්පත් කළාට ඒ මුදල් ටික මට ලැබෙන්නේ ඔබේ ඒ වාහනය හම්බන්තොට වරායට ඇවිල්ලා මේ වාහනේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික LC එක ඕපන් කරපු ඒ අදාළ බැංකුවෙන් නිල වශයෙන් ගත්තයින් පසුව. එතකම්ම ඔබේ LC එක ඕපන් කරලා තැන්පත් කරපු සල්ලි ජපානයේ බැංකුවට එහෙම නැත්නම් මගේ අතට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඔබ ඒ පැත්තෙන් ආරක්ෂිතයි. ඒ වගේම ඔබට සඳහන් කරන්න ඕනි ඔබ වෙනුවෙන් මමයි සල්ලි දීලා ඒ වාහනේ මිලදී ගන්නෙ. එතකොට ඔබ හිතන්න මමත් එහෙම නැත්නම් ජපානයේ ඉඳලා ඔබට වාහනේ වන සප්ලයර්ස්ලා ඕනම කෙනෙක් ඒගොල්ලන්ගේ පැත්තෙනොත් ලොකු රිස්ක් එකක් තියෙනවා. ඉතින් පළවෙනියටම ඔබ මෙන්න මේ කාරණය පිළිබඳව දැනුම්වත් වෙලා තමයි මම හිතන්නේ ජපානයෙන් වාහනයක් පර්සනලි තමන්ගේ නමට ගෙන්වා ගැනීමට ඔබ පෙළඹිය යුත්තේ. ඊළඟට මම අර කලින් කිව්ව කාරණේට එනවා කොහොමද මේ process එක start කරන්නේ? කොතනින්ද පටන් ගන්නෙ? ඔන්න දැන් මම quotation එකක් එවනවා මෙන්න මේ ගානට අපිට හැකියාව තිබෙනවා මේ වාහනේ import කරගන්න කියන කාරණේ. ඊට පස්සේ ඔබට හැකියාව තිබෙනවා ඇඩ්වාන්ස් එකක් කරලා bidding process එක start කරන්න. මේක තමයි පළවෙනි process එක. මොකද ඔබ ඇඩ්වාන්ස් මුදලක් ලබා දෙන්නේ නැතුව වාහනයක් bid කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඔබ වෙනුවෙනුයි මේ වාහනය අප ජපානයේ සිට මිලදී ගැනීම සිදු කරන්නේ. ඒ හින්දා අනිවාර්යයෙන්ම අදාළ වාහනයට සරිලන පරිදි ඇඩ්වාන්ස් මුදලක් අරගත්තයින් පසුව තමයි අපිට ජපානයේ ඔක්ෂන් එකේ bidding process එක ආරම්භ කිරීමේ හැකියාව තිබෙන්නේ. උදාහරණයකට ඔන්න ඔබ මට ඇඩ්වාන්ස් එකක් ලබා දෙනවා නම් මම ඒ ඇඩ්වාන්ස් මුදල ලබා ගන්නේ ලංකාවේ තිබෙන මගේ මහජන බැංකුවේ තිබෙන මගේ පෞද්ගලික ගිණුමට. ඉතින් ඔබ ඇඩ්වාන්ස් කරයින් අනතුරුව මම ඔබට එවනවා උදාහරණයක් විදියට හෙට දවසේදී අපි හිතමු Toyota Race 1.2 ලීටර් ඔබේ හොයපු ෆීචර්ස් එක්ක ඔබට preferred features එක්ක එවැනි වාහන අපි හිතමු යුනිට්ස් 5ක් හෙට දවසේදී වාහන වෙන්දේසි වීමට නියමිතයි. එතකොට මම ඔබට ඒ වාහන පහේම ඔක්ෂන් ෂීට්ස් 5 එවනවා. එවලා මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා හරි මේ පහෙන් අපි මොකක්ද බිඩ් කරන්නේ? අන්න ඒ වගේ සාකච්ඡාවකින් අනතුරුව තමයි හෙට දවසේදී මේ වාහනයට අපි බිඩ් එකක් ප්ලේස් කරන්නේ. එතකොට හැම වෙලේම අපි ඔබට පොරොන්දු වෙනවා. අපි හිතමු හරි උදාහරණයකට ලක්ෂ 125කට තමයි අපි මේ වාහනේ ඔබත් එක්ක කතා කරගන්නේ. එතකොට මේ ලක්ෂ 125 හැදෙන විදිහට තමයි අපි මේ බිඩ් එක ප්ලේස් කිරීම සිදු කරන්නේ. උදාහරණයක් විදිහට ලක්ෂ 125ට ඉක්මවා ගියපු ගානකට නම් මේ වාහනේ බිඩ් වෙන්නේ. අපි ඒ වාහනේ බිඩ් කරන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අපිට සිද්ධ වෙනවා ඉන් පසු දවසෙත් නැවත
වාහන මොනවද කියලා සර්ච් කරලා ඔබත් එක්ක සාකච්ඡා කරලා අර මම පෙර කිව්ව විදිහටම ඔක්ෂන් ෂීට්ස් එක ඔබට එවලා සාකච්ඡා කරලා නැවත බිඩ් එකක් ප්ලේස් කරන්න. ඉතින් ඔය ආකාරයට අපි හිතමු ඔන්න වාහනේ බිඩ් වෙලා අවසන් වුණා. අවසන් වුණයින් අනතුරුව අපිට හරියටම කැල්කියුලේට් කරගන්න පුළුවන් මේ වාහනේ CIF වැලියු එක කීයද කියන කාරණය. ඔන්න ඔතනදී ඔය CIF වැලියු එකේදී අපි ඒක හරියට තීරණය කරගෙන ගණන් හදාගෙන ඉන් අනතුරුව අපි ඊළඟට එන්ටර් වෙනවා LC එක ඕපන් කරන process එකට. සාමාන්‍යයෙන් වාහනේ බිඩ්ඩුනායින් අනතුරුව මම පැය 24ක් ඇතුළත මේ වාහනේ performer invoice එක එහෙම නැත්නම් මේ වාහනේ LC එක ඕපන් කිරීමට අදාළ වන invoice එක ඔබ වෙත එවනවා WhatsApp ඔස්සේ. ඉන් අනතුරුව ඔබට හැකියාව තිබෙනවා ඔබ ගනුදෙනු කරන බැංකුව එහෙම නැත්නම් ඔබ LC එක ඕපන් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න බැංකුවට ගිහිල්ලා LC එක ඕපන් කරන්න අනිවාර්යෙන්ම මාත් එක්ක වැඩ කරද්දී පැය 24ක් ඇතුළත ඔබ මට LC එක ඕපන් කරලා දෙන්න ඕනි. ඔන්න LC එක ඕපන් වුණායින් අනතුරුව ජපානයේ බැංකුවට ලංකාවේ බැංකුව විසින් නිල ඉන්ෆර්මේෂන් එකක් එනවා. ඔන්න මේ අහවල් නම දරන පුද්ගලයාගේ අහවල් චැසි නම්බර් එක තියෙන මේ වාහනය වෙනුවෙන් මෙන්න මේ යෙන් මුදල ඇතුළත් කරලා LC එකක් ඕපන් වී හමාරයි කියන ඒ පණිවිඩය. ඉන් අනතුරුව තමයි ජපානයේ සිට අපි මේ වාහනේ shipping process එක දක්වා සියලුම වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඔබ දන්නවා වෙන්නත් පුළුවන් නොදන්නවත්ව ඉන්නවා වෙන්නත් පුළුවන් විශේෂයෙන්ම ජපානෙන් වාහනයක් එකපාරට ලංකාවට එක්ස්පෝර්ට් කරන්න හැකියාවක් නැහැ. මේ process එකට එහෙම නැත්නම් මේ shipping process එක ටිකක් දිගයි. මොකද මේ වාහනේ නිවැරදි තත්ත්ව පරීක්ෂාවක් කරන්නට ඕනි. ඒ වගේම මේ වාහනේ ජපානයේ තුල ලියාපදිංචිය අවසන් කරලා මේක වෙනත් රටකට යැවීම සඳහා සුදුසු ඩොකියුමන්ට්ස් තිබෙනවා. ඒවා ලබා ගන්න ඕනේ. ඒ වගේ ලොකු process එකක් කරලා ඒ වගේම අපි shipping schedule කරගන්න ඕන. මෙන්න මේ අහවල් දවසේ අහවල් නැවට තමයි අපි මේ වාහනය ඇතුළත් කරන්න කියන කාරණය. ඉතින් මේ සියල්ලම ඕකේ වුණාට පස්සේ විශේෂයෙන්ම මගෙන් එහෙම නැත්නම් රෙන්ඩි කාස් තුලින් ඔබ වාහනයක් ඉම්පෝර්ට් කරගන්නවා නම් LC එක ඕපන් කරලා එතෙන් සිට සති 3-4-5 මෙන්න මේ කියන කාල ප්‍රාන්තරය තුල ජපානයෙන් අපිට ෂිප් කිරීමේ හැකියාව තිබෙනවා. ඔන්න ජපානයෙන් ෂිප් කරාට පස්සේ මම ඕගලන්ට එවනවා මෙන්න මේක තමයි ෂිප් එකේ නම. මෙන්න මේ ඩේට් එක වෙද්දි තමයි නැව හම්බන්තොටට ළඟා වෙන්නේ කියන කාරණය පිළිබඳව. ඉන් අනතුරු ඔබට හැකියාව තිබෙනවා ඔබ දන්නවා නැව් ට්‍රැක් කරන වෙබ්සයිට්ස් තියෙනවා. ඔබට බලාගෙන ඉන්න පුළුවන් මේ නැව කවද්ද හම්බන්තොටට එන්නේ කියන කාරණය. ඔන්න ඒ විදිහට ජපානයෙන් ෂිප් කරපු වාහනය දැන් ඔන්න හම්බන්තොටට ළඟා වෙලා නැව. ළඟා වීමත් එක්කම හම්බන්තොටට මේ වාහනේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික ඔබ LC එක ඕපන් කරපු අදාළ බැංකුවේ ප්‍රධාන කාර්යාලයට ජපානයේ සිට DHL මාර්ගයෙන් හෝ වෙනත් කුරියර් තැපෑලක් මාර්ගයෙන් ලැබෙනවා. මේ ලැබීමත් එක්කම ඔබට මම සම්බන්ධ කරනවා ලංකාවේ ඉන්න මගේ නියෝජිතවරයාව. ඉතින් ඒ නියෝජිතවරයා මේ වාහනේ කස්ටම් එකෙන් ක්ලියර් කරලා හම්බන්තොට වරායෙන් එළියට අරන් දීම දක්වා සියලුම වැඩ කටයුතු ටික ඔබට සිදු කරලා දෙනවා. ඔබට ඇත්තටම තියෙන්නේ හම්බන්තොට වරාය ළඟට ගිහිල්ලා මේ වාහනේ අරගෙන එන එක විතරයි. යම් මේකින් ඔබට අපහසු නම් හම්බන්තොට වරායේ ඉඳලා මේ වාහනේ රැගෙනීම සඳහා හම්බන්තොට වරායට යන්න. ඉතින් ඒකටත් අපිට උදව් කිරීමේ හැකියාව තිබෙනවා. ඔබේ නිවසටම මේ වාහනේ ට්‍රාන්ස්පෝර්ට් කරලා දීමේ ඒ හැකියාවත් අපිට තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනි ඔබ මේ වාහනය ලංකාවට ආවට පස්සේ විශේෂයෙන්ම ටෙම්පරි වැට් කියන එක ලබා ගන්නට ඕනි. කලින් ලංකාවේ බලපැවැත්වෙච්ච නීති නෙවෙයි මේ සම්බන්ධයෙන් දැන් බලපැවැත්වෙන්නේ. ඔබේ ඒ රීජනල් ඔෆිස් එකෙන් අපි හිතමු ඔබ රත්නපුර දිස්ත්‍රික්කේ නම් ඉන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් තමයි ඔබ මේ කියන ටෙම්පරි වැට් සහතිකය ලබා ගන්න ඕන. මොකද ඔබ ටෙම්පරි වැට් සහතිකය ලබා ගන්න නැතුව ඔබට හැකියාවක් නැහැ. ඔබ වෙනුවෙන් ඒ ආපු වාහනේ ඔබ ඉම්පෝර්ට් කරපු වාහනේ ටැක්ස් එක ගෙවීමට ඔබට හැකියාවක් නැහැ ශ්‍රී ලංකා රේගුවට. ඉතින් මේ කියන කාරණේත් මතක තියාගන්න. මේ සියලුම දේවල් සඳහා මම ඔබට උදව් කරනවා. විශේෂයෙන්ම මගේ ලංකාවේ ඉන්න නියෝජිතයා උදව් කරනවා. ඉතින් ඒ විදිහට තමයි රෙන්ඩි කාස් තුලින් මේ process එක අපි කරගෙන යන්නේ. මම හිතන්නේ ගොඩාක් සප්ලයර්ස්ලා ඉන්නවා මේකේ විවිධ ක්‍රමවලට මේ ක්‍රමවේදය මේ process එක කරගෙන යනවා. නමුත් රෙන්ඩි කාස් තුලින් ඔබ වාහනයක් මිලදී ගන්නට આવොත් එහෙම
ඔබට හැකියාව තිබෙනවා මෙන්න මේ මා කියපු ක්‍රමවේදය තුල ගිහිල්ලා ඔබේ ඒ සිහින වාහනය ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්නට ඕනි ගොඩාක් අය රන්තික මේ වාහනේ මිල කීයද මේ වාහනේ මිල කීයද කියලා මගෙන් කොටේෂන්ස් ඉල්ලනවා. ඉතින් ඇත්තට මේ හැම දෙයකටම රිප්ලයි කරන්න වෙලාවක් නැහැ මගේ තියෙන මෙහි වැඩත් එක්ක. ඉතින් ඔයගලන්ගෙන් ගොඩාක්ම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා ඔබට ප්ලෑන් එකක් තියෙන ඊළඟ සතිය එහෙම නැත්නම් ඊළඟ සති දෙක වගේ ඇතුළත ජපානින් වාහනයක් ඉම්පෝට් කර ගන්න නම් ඔබ ඒ වැඩේට රෙඩි නම් ඔබට කෑෂ් තියෙනවා නම් ඔබ මගේ මිල පිරික්සීමක් කරන්න. මොකද මම ඔබට දෙන්නේ අනිවාර්යයෙන්ම ඊයේ පෙරේද පළමුදා ආසන්න වශයෙන් දවස් 3ක වගේ ඔක්ෂන් ඩීටේල්ස් පිරික්සීමෙන් අනතුරුව තමයි මම ඔබට කොටේෂන් එකක් නිකුත් කරන්නේ. මෙන්න මේ ගානට අපිට වාහනේ ගෙන්න ගන්න පුළුවන් කියන කාරණේ. ඉතින් ඔබට තියෙන්නේ ප්ලෑන් එක තව මාසෙකින් දෙකකින් තුනකින් නම් මේ වාහනය ඉම්පෝට් කරගන්න. මං හිතන්නේ මම මේ රීසන්ට්ලි ලබා ගන්න දත්ත වලින් ඒ දෙන මිල ඒ වෙද්දි ඇත්තටම කිසිසේත්ම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද දැන් යුද්ධයත් එක්ක යම් ආකාරයකට ඔක්ෂන්ස් වල මිල තාමත් ටිකක් පහතින් යනවා. හැබැයි ජපානයේ ඔක්ෂන් මිල කියලා කියන්නේ විශේෂයෙන්ම අපි නොහිතන වෙලාවල් වලට උඩට යනවා, අපි නොහිතන වෙලාවල් වලට පල්ලෙහාට යනවා. ඉතින් මේ කියන කරුණු කාරණා ටික වෙනස් වෙනවා. ඒ හින්දා ඉතාමත්ම ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා ඕගලන්ට වාහනයක් ගන්න අයිඩියා එක තියෙන ඊළඟ සතියේ එහෙම නැත්නම් ඊළඟ සති දෙකේදී ගන්න අයිඩියා එක කියලා මම අදහස් කරේ මේ ඉම්පෝට් ප්‍රොසෙස් එක ස්ටාර්ට් කරන්න. ඕගලන්ට අයිඩියා එක තියෙන්නේ ඉතාමත්ම රීසන්ට්ලි දවසක නම් විතරක් මට කතා කරන්න රන්දික මේ වාහනේ කීයද මේක අපිට කීයකට වගේ ගෙන්න ගන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳව. ඉතින් මම සූදානම් ඕන වෙලාවක ඕගලන්ට ඒ උදව්ව කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු ඇතුව අදට සමු ගන්නවා.